ශ්‍රේණියක් කියලා කියන්නේ සංඛ්‍යා රටාවකට. අමාරුම සංඛ්‍යා රටාව ලියන්න. හරි. පැහැදිලි මේක තමයි අමාරුම සංඛ්‍යා රටාව. එතකොට මේකේ තියෙනවා සමාන්තර ශ්‍රේණි කියලා ශ්‍රේණි જાතියක් තියෙනවා. ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි, සමගුණෝත්තර ශ්‍රේණි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ සංකීර්ණ ශ්‍රේණි කියලා එකක් තියෙනවා. හරි. ඔක තමයි ශ්‍රේණි වර්ග හතර. සමාන්තර ශ්‍රේණි. මම සමාන්තර ශ්‍රේණියක් ගන්නවා. අපි නිකන් ඉලක්කම් වලින් ශ්‍රේණියක් ගන්නකො. 2 5 8 11 මේ විදිහට. මෙයාගේ පළවෙනි පදේ කවුද? පළවෙනි පදේ කවුද? ඒ වෙන්නේ කොහෙද මම මේ ශ්‍රේණිය 2 5 8 10 11 කියලා තියෙන්නේ දෙකයි. පොදු අන්තරය. පොදු අන්තරය 3යි. පහෙන් එකක් ගියා 3යි, 8ක් පහක් ගියා 11න් 8ක් ගියා. පොදු අන්තරය 3යි. හරි. දැන් අපිට මේ දෙන්නගේ මේ දෙන්න විතර නේ අපි දන්න දේවල් දෙක තියෙන මේකේ. හරි. මේ දෙන්න පාවිච්චි කරලා අපිට මේක ඇතුලේ තියෙන ඕනෑම පදයක් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම පදයක අයික්‍ය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔකට තමයි සමාන්තර ශ්‍රේණියක කතන්දරේ තියෙන්නේ. හරි. එතකොට පළවෙනි එක තමයි n වන පදය මේ d කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය. එච්චරයි ඕනේ අපිට පද ගන්න ලියන්න. ඒ කියන්නේ පළමු පද. හරි. අපිට ඕනම පදයක් ලියා ගන්න ඕනේ වෙන්නේ එච්චරයි. පළවෙනි පදේ එයාට පොදු අන්තරය එකතු වුණා d. පොදු අන්තරය වගේ දෙකක් එකතු වුණාම 2යි d. එතන 2යි d. එතන 3යි d. එතන 4යි d. ඔය විදිහට ගිහිල්ලා n වෙනි පදය. ඒ දන n ඍණ එක වරක් d. ඒ දන nd නෙමෙයි. n ඍණ එක වරක් d. හරි. එහෙනම් අපිට n කියන්නේ n වන පදය. n කියන්නේ මොකක්ද කියලා කියන්න බෑ. පද ගණන. එහෙනම් අපිට tn එක ලියන්න පුළුවන්. කවුද? ඒ දන n ඍණ එක වාරයක් d. මේ තමයි සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය. හරි. ඊළඟට පද n ගණනක අයික්‍ය. හරි. මෙන්න මෙහෙම ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවා. හරි. දැන් අපිට මෙයාව ලියන්න යනකොට මෙතන ඉන්නේ a r වල n ඍණ 1. හරි. n වන පදය tn සමානයි a r වල n ඍණ 1. r කියන්නේ කවුද? පොදු අනුපාතය. අරකේ තිබ්බේ පොදු අන්තරේ මේකේ තියෙන පොදු අනුපාතය. පොදු අනුපාතය කියන්නේ මොකද්ද? දැන් මෙතන කරේ පෙර පදයෙන් පසු පදය අඩු කරා. පසු පදයෙන් පෙර පදය අඩු කරා. පසු පදයෙන් පෙර පදය අඩු කරා. මෙයාගෙන් මෙයා අඩු කරා d. මෙයාගෙන් මෙයා අඩු කරා d. මෙතන කරන්නේ මෙයාගෙන් මෙයා බෙදනවා. හරි. වර්ගය නෙමෙයි a. ඊට පස්සේ තමයි r වර්ගය. r. මෙයාගෙන් මෙයා බෙදනවා. ඒත් r. මේ r වෙලා ඉන්නේ ගෞරව. හරිද? මෙන්න n වෙනි පදය. පද n ගණනක අයික්‍ය. Sn. සමානයි. ඒ වතාවක් r වල n වෙනි බලය ඍණ 1 බෙදීම r ඍණ 1. මේ සමාන්තර ශ්‍රේණියක ගුණෝත්තර ශ්‍රේණියක අපි ලියනවා.
මේ මේක එකතු කරගත්තා වෙන්නේ සමාන්තර 3යි 6යි 12යි 20යි 37යි ඒ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණිය. පැහැදිලිද? සමාන්තර ශ්‍රේණිය එකයි ගුණෝත්තර ශ්‍රේණිය එකයි එකතු වෙයි. සංකීර්ණ ශ්‍රේණියක්. මේ වෙන්නේ අපිට නෑ මේක පිළිබඳව ගන්න. නම විතරයි ඉන්නේ. හරි එච්චරයි දෙන්නේ. සංකීර්ණ ශ්‍රේණියක්. මොකද සංකීර්ණ ශ්‍රේණියක් කියලා කියන්නේ? ආ ශ්‍රේණි කීපයක එකතුවක්. සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි, හරි ගුණිතයක්. ගුණිතයක් වන්නේ මෙතන තියෙන්නේ. සමාන්තර ශ්‍රේණි එකයි ගුණෝත්තර ශ්‍රේණි එකයි ගුණිතයක්. සමාන්තර ශ්‍රේණි කිහිපයක ගුණෝත්තර ශ්‍රේණි කිහිපයක ගුණිතයක්. ගුණෝත්තර ශ්‍රේණි කිහිපයක ගුණිතයක්. සමාන්තර ශ්‍රේණි කිහිපයක ගුණිතයක්. හරි අන්න ඒ වගේ එකට අපි කියනවා මොකද්ද? සංකීර්ණ ශ්‍රේණියක් කියලා. හරි. ඔන්න ඕක තමයි අපිට තියෙන්නේ. හරි. මම ලියා ගන්නම් පොඩි සංකීර්ණ ශ්‍රේණියක්. ස්වරා දෙවරක් තුන. හරි. දැන් මේක එක ශ්‍රේණියක් කවුද? බලන්න. එක ශ්‍රේණියක් කවුද? 1 2 3. අනිත් ශ්‍රේණිය කවුද? 2 3 4. අනිත් ශ්‍රේණිය 3 4 5. දැන් මේ දිනේ ශ්‍රේණි තුනක ගුණිතය මොන ශ්‍රේණි තුනකද? සමාන්තර ශ්‍රේණි තුනක ගුණිතයක් තියෙනවා. පැහැදිලිද? ඔන්න සංකීර්ණ ශ්‍රේණිය ඇදිලා තියෙනවා. දැන් මේක අපි සංකීර්ණ ශ්‍රේණියක් විදිහට දැන් මේ ගොන් විදිහට ලියා ගත්තාම කොහොමද එන්නේ? දෙවරක් 3 6 දෙවරක් 3 6 4 24යි. දැන් මෙහෙම දුන්නා නම් මේක හදන්නේ නැහැ නේද? තුන්වරක් හතරවරක් පහ තුන්වරක් හතර 12යි තුනතරක් 5යි. දැන් මෙහෙම දුන්නා නම් ශ්‍රේණිය හදාගන්නීද මේ මේක තියෙන්නේ මේ කියලා. පුළුවන්ද? ඈ ජීවිතේට හදන්නේ නැහැ නේද? ඈ මේ මොකද්ද මේ දීලා තියෙන බෙදලා බලනවා 24 බෙදුවා ආයෙ බෙදලා බලනවා 6යි 4යි 10 ඒත් සෙට් නැහැ ඒත් සෙට් නැහැ හරි පොදු අනුපාතය බලනවා 24 ගායක් අඩු කරනවා 60 24 අඩු කරනවා සමාන නැහැ මේ සමාන්තර රේඩියන් දෙකේ වැඩේ ඉවරයි ඊට පස්සේ 6 24න් 24 6න් බෙදුවා 4යි 60 24න් බෙදුවා බෙදෙන්නේ වැඩි සෙට් වෙන්නේ නැහැ ගාන හදලා ඉවරයි හදන්න බෑ හරි තේරුණාද දැන් මේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණි තුනක ගුණිතයක් හරිද දැන් ඔක දෙකක ගුණිතයක් වගේ වුණා නම් මොකක් හරි කරගත්තා තුනක ගුණිතයක් වුණාම වැඩේ අමාරුයි දැන් මේකට තව ගුණෝත්තර ශ්‍රේණියකට හේතු කරලා අපා නේද දෙකේ මෙතන යනවා දෙකේ වර්ගය දෙකේ තුන්වෙනි බලය එහෙම එකක් ගියාම ජීවිතේ හදන්නේ හරි එතකොට මේ වගේ ගානක් ආපුවාම අපි ඉස්සල්ලාම හොයාගන්න ඕනේ මේක මොකද්ද පොදු පදය මේ අපි අර ලියපු සමාන්තර ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණිය මෙයාට එන්නෙනි පදේ එන්නෙනි පදේ කියලා කිව්වට මෙන්න මෙයාට කියන්නේ පොදු පදය එන්ට එක දාන්න r වලින් බිඳුවෙනි පදේ කීයද එකයි ඒ එන්ට දෙක දාන්න දෙකෙන් එකක් ගියහම එකයි දෙවෙනි පදේ එන්ට දෙක දාන්න තුන දාන්න තුන්වෙනි පදේ එනවා ඒ r වර්ගය මෙයාට අපි කියන්නේ මොකද්ද පොදු පදය පැහැදිලිද අපි අන්න අර කෙත්තේ වගේම ලියා ගන්න ඕනේ පොදු පදේ මොකද්ද ඔන්නේ ඈ පොදු පදය පොදු පදය අන්න එයාට අපි කියනවා UR කවුද UR පොදු පදේ UR හරි කියන්න බලන්න මෙයාගේ UR ඇයි කවුද මෙයාගේ UR අනේ හරි අමාරුයි R වලින් ගිය දැන් R වලින් තියෙන UR නේ R එක දාපුවාම මෙයා එන්න ඕනේ දෙක දාපුවාම මෙයා එන්න ඕනේ තුන දාපුවාම මෙයා එන්න R ට දෙවෙනි පදේට එනකොට හරි නැත්නම් මේ මොකද්ද R එක දාපුවාම මේක එන්න ඕනේ R දෙක දාපුවාම මේක එන්න ඕනේ R තුන දාපුවාම මේක එන්න ඕනේ එහෙමයි ඉතලා කිව්වා වැරදි R එක දාපුවාම මෙයා හැදෙන්න ඕනේ දෙක දාපුවාම මෙයා හැදෙන්න ඕනේ තුන දාපුවාම මෙයා හැදෙන්න R එක දාපුවාම මේ ඉලක්කම හැදෙන්න නම් එයා කවුද වෙන්න ඕනේ R වෙන්න ඕනේ R එක දාපුවාම දෙකක් හැදෙන්න නම් එයා කවුද වෙන්න ඕනේ R දාන්න එක වෙන්න ඕනේ තුන හැදෙන්න නම් එයා
R ධන 3 ඔව් ඒකට 4 හැදෙන්නේ. R ධන 2. මෙයා කවුද? UR. පැහැදිලි? මේ දැන් ධන ලකුණක් දීපත් ගැටලුවක් නැහැ මම තියෙන තැනට. කොහොමද විභාගෙ දෙන්නේ ධන ලකුණක් විදියට තමයි. මේක විතරයි 2006 න් ගන්න. ඒක. ඒ අරින් අනිත් හැම එකෙම UR එක දීලා තියෙනවා. හා? ඒකට මෙයාගේ මෙයාගේ හා? ඒකට තුනේ N වෙනි බලය නැව R වෙනි බලය. R ට නිදාන්නේ N වෙනි බලයක් එන්නේ නැහැ. හරි. ඊට පස්සේ R ධන 3 බෙදීම මේක දෙවෙනි ලේසි නේද? R ධන 2 බෙදීම හා නැත්නම් R වෙනි බලය. කොහෙන් ආපෙල්ල එකක් තමයි. මම බැලුවෙත් නෑ මම මේ කීපෙක ලියන්නේ. මෙයා දිහා බලලා විතරක් මට මේ දිහා බලන්න ඕනේ. මොකද්ද 2 R ඉන්නේ නේද? ඈ ඊට පස්සේ 2 R ධන 1 2 R ඉන්නේ 1යි 2 R ධන 1 3යි 2 R ඉන්නේ 1ට 2 දාපුවාම 4යි 3යි 5යි. හරිද? දැන් අපිට සමාන්තර ශ්‍රේණියක හරි ගුණෝත්තර ශ්‍රේණියක හරි සංකීර්ණ ශ්‍රේණියක හරි ඕන එක පද එන්ගණනක අයික්‍ය හොයාගන්න ගියාපුවාම අපිට මේ UR ඇතුලෙන් හරි UR දිහා බලාගෙන අපි ලියන්න ඕනේ VR එකක්. يعني UR ගෙන් තමයි අපි VR හදාගන්නේ. පැහැදිලිද? ඒතර UR ගෙන් VR හදාගන්න විදි බර ගන්නක් තියෙනවා. ඔන්න ඕක උගන්නන්න කිව්වොත් ඒවා මාස දෙකක් තුනක් උගන්නන්න වෙනවා. ඊට පස්සේ FR එකක් හදාගන්න ඕනේ. ඒක හදාගන්න විදි තියෙනවා කීපයක්. මේ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා සෝරි සංකීර්ණ ශ්‍රේණියක හරි මේ පද එන්ගණනක අයික්‍ය වන්න කියලා කිව්වම අපි කරන්නේ පොඩි කතාවක් එක. හරි මෙන්න මේ වගේ දෙයක් මම පොඩ්ඩක් ගානක් හදලාම පෙන්නන්නම්. ඒකට වැඩි ලේසි වුණා. හරි මේකේ තියෙන ක්‍රම ටිකක්. සංකීර්ණ ක්‍රමය, සිග්මා ක්‍රමය, ඊට පස්සේ ගණිත අභ්‍යෝග ක්‍රමය, ඊට පස්සේ බිඳවා ක්‍රමය. ඔය වගේ ක්‍රම ටිකක් තියෙනවා පද එන්ගණනක අයික්‍ය හොයන්න. හරිද? ඒකට මේකේ කරන්නේ සරලවම UR සමානයි VR වින VR වින එක කියන එකක් හදාගන්නවා. හරි මෙයාවත් අපි හදාගන්න ඕනේ. මෙයාවත් අපි හදාගන්න. ඊට පස්සේ අපි කරන්නේ R එක හදාගන්න. R එක. මොකද මෙතන කියනවා U එක සමානයි V එක ඍණ V V. R දෙක දාපුවා U දෙක සමානයි V දෙක ඍණ V එක. R තුන දාපුවා කියන්නේ U3 සමානයි V3 ඍණ V දෙක. හරිද? ඔය විදිහට අපි මේකට දිගටම සංඛ්‍යා ආදේශ කරගෙන ඉන්නවා. දැන් දානවා R ට n ඍණ 1. දාපුවාම U n ඍණ 1. V n ඍණ 1 ඍණ V n ඍණ 2. R ට දානවා n U n සමානයි V n ඍණ V n ඍණ 1. මේ බලන්නකෝ. දැන් මේ සෙට් එක මම පල්ලෙහාට එකතු කරනවා. එකතු කරපුවාම මෙයාට එනවා මෙයාට එනවා මේ විදිහට දිගටම කැපි කැපි එනවා. ඔක්කොම කැපෙනවා. මෙයයි ඉතුරු. දැන් ඒ කවුද ඉන්නේ? Vn ඍණ V බිඳුව. අපිට අර ආපු UR එකට
මෙන්න මේ දෙන්න ආදේශ එනුයි බිඳුවයි ආදේශ කරපුවම පදේ ගණන් එකයි කියනවා. ඕක තමයි ගණන් ලක්ෂයක් ආවත් කරන්න තියෙන්නේ. පැහැදිලිද? ගණන් ලක්ෂයක් ආවත් ඔහොම හිටියද? ඒ කියන්නේ ගාන නෙමෙයි ලියන්නේ. ඔය කෑල්ල ලියන්නේ. හරි. ඕකට ලකුණු මිටියක් හම්බ වෙනවා. කටපාඩම් කරගෙන යන්න. හරි. පොලේක ලියාගෙන යන්න ඒකම ලියන්න තියෙනවා කියලා. හරි. අන්න කොපි කරනවා නම් ආයේ එහෙම කොපි කරන්න ඒවා එන්නේ නැහැ. කවියක් කොපි කරා වගේ. හරි මේක එහෙම පිටින්ම එනවා. හරි. ඕකෙන් එන්න පුළුවන් ඒ පාරකින් එන්න පුළුවන් කොහමද ඕකෙන් එනවා. පැහැදිලිද කතාව? මම පොඩි ගානක් හදන්නම්. ඒගොල්ලෝ දිලා තියෙනවා UR සමානයි 4 වතාවක් දරුණු ශ්‍රේණියක් ඈ 2R ධන 7 බෙදීම 2R ධන 1 2R ධන 3 2R ධන 5 යයි ගනිමු. තවද ආර්ථික සංඛ්‍යාව FR සමානයි A යට 2R ධන 1 ධන B යට 2R ධන 3 ඔය 2R ධන 5 යයි ගනිමු. මෙහි A හා B තාත්වික නියත වේ. UR හරි යයි ගනිමු. UR සමානයි FR ඍණ FR ධන 1 දීලා තියෙනවා. වන පරිදි A හා B අගයන් නිර්ණය කරන්න. එනයින් හෝ අන් අයුරකින් හෝ සිග්මා එකේ ඉඳන් n දක්වා UR සමානයි උත්තරයක් දීලා තියෙන බව පෙන්වන්න. මෙම අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව අපෝහණය කර එහි ඓක්‍ය සොයන්න. ඊට පස්සේ තාත්වික නියතනිය බලන්නකො. දැන් UR කියන්නේ මෙයාගේ අන්තරය ආගන්න. UR කියලා කියන්නේ මේ දෙන්නගේ මොකද්ද? UR කියන්නේ මේ දෙන්නගේ කවුද? අන්තරයනේ. දැන් UR කියන්නේ මෙයානේ. මේ බලන්නකො. 4 වතාවක් 2R ධන 7 බෙදීම 2R ධන 1 2R ධන 3 2R ධන 5 සමානයි. FR කියන්නේ කවුද? මෙයා නේද? කියන්නකො. ඔව්. A යට 2R ධන 1 ධන B යට 2R ධන 3 ධන නෑ ඍණ FR ධන 1 මේ ඉන්නේ කවුද? FR. එහෙනම් FR ධන 1 වෙන්නේ මොකක්ද? මෙතන තියෙන ලකුණ ඍණයක් ඈ. FR ධන 1 වෙන්නේ මොකක්ද? මේ R වෙනුවට R ධන 1 දාලා. තේරුණාද? R ධන 1 දාපුවම මෙතන තියෙන්නේ මොකද්ද? හරි. මෙයාගේ R අහගන්න. මෙයාගේ R දාලා මොකද්ද? R ධන කියන්නකො. 1. R ධන 1 දාපුවම මෙතෙන් එන්නේ A යට කවුද? 2R ධන 3ක්. ධන B යට 2R ධන 5ක්. මෙයාට දෙන්නේ මෙයාට R ධන 1 දැම්මා. ඒකට 2R ධන 2 ධන 2 1යි ධන 3යි. මෙයාට 2R ධන 2ක් එනවා 2යි 3යි 5යි. ඔන්න ඇවිල්ලා තියෙනවා. දැන් මේක නිකන් මොකක් වගේ එකක්? භින්න භාගයක් වගේ. එහෙනම් භින්න භාගය සලෝ කරලා AB හොයන්න. හතනේ 5 3 1 පුළුවන් නේදනේ. දැන් x වර්ගයේ සංකුල ගත්තොත් AB 2 වෙනවනේ. හරි 4යි
4යි b ඍණ 4යි ඍණ 4 බිඳුව වෙනවානේ. x සහ r වල සංකලන කරනකොට 8 සමානයි. ඔව් දෙවරක් 5 10 16යි ඈ 12ක් එනවද? දෙවරක් 3 6යි 8යිනේ. දෙවරක් 3 6යි දෙවරක් 2 2යි. 8යි b. මෙතන ඉන්නේ ඍණ දෙවරක් 5 10යි 12යි. 12යි. මෙතන ඉන්නේ ඍණ 3 වරක් 2 6යි 6 2 8 ඈ. හරි නේද මෙතන? පහනේ 3යි 1යි. 3නේ 1යි 5යි. හරි. දෙවරක් 2 2යි. ඈ ඔව්නේ 12යි. මෙතන ඍණ 8යිනේ. එතකොට 8 සමානයි 4යි a ධන b. දෙක සමානයි a ධන b. ඊට පස්සේ නියත පද 28 සමානයි 3 වරක් 5 15යි a. මෙතන 5යි කියන්නේ 10යි a. නේද? ඔව්. මෙතන ඉන්නේ 5 වරක් 1 5යි b. 3 වරක් 1 3යි ධන 2යි b. ඒ කියන්නේ 14 සමානයි 5යි a ධන b. මෙතන b කියලා කියන්නේ දෙක ඍණේ. මෙතන ගෙනල්ලා දෙක ඍණේ කියලා දැම්ම දෙකේ ඉලක්ක මේ පැත්තට 12යි ඍණේ කියන්නේ 4යි. 12 සමානයි 4යි a capital a සමානයි 3යි නම් b සමානයි ඍණ 1යි. හරි. ඔන්න මම ab නියත ටික හෙව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා තව කෑල්ලක් මොකක්ද? ab නියත සොයන්න. වෙන පරිදි ab අගයන් නිර්ණය කරන්න. එනයින් හෝ අන් අයුරකින් හෝ සිග්මා එකේ ඉඳන් n දක්වා ur සමානයි 5න් 4 ඍණ 2 3යට 2යි n ධන 3 ධන 1යට 2යි n ධන 5 බව පෙන්වන්න. ඒ කියන්නේ පද n ගණන කයි කියන යහන්. හරි. දැන් ur කියන්නේ කවුද? බලන්න ur කියන්නේ කවුද? fr ඍණ fr ධන 1. මම ආත්ම දානවා 1. ඒතර මෙතනින් එනවා u1 සමානයි f1 ඍණ f2 ආර්ථ දානවා 2 u2 සමානයි f2 ඍණ f3 ආර්ථ දානවා 3 u3 සමානයි f3 ඍණ f4 මේ විදිහට අපිට දිගටම දාන්න පුළුවන්. ආර්ථ දානවා n ඍණ 1 දාපුවා මෙතන ඉන්නවා u n ඍණ 1 සමානයි f n ඍණ 1 ඍණ f n ආර්ථ දානවා n un සමානයි f n ඍණ f n ධන 1. දැන් මේ සෙට් එක පල්ලෙහාට මොකද දාන්නේ? එකතු කරනවා. එකතු කරද්දී මෙතන මේ පැත්තට යනවා මේ සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා ur සමානයි පදෙන් ගණන කයි කියන්නේ. මේ පැත්තේ මෙයාට මේ පැත්තට කැපෙන්නේ. මේ පැත්තට සේරම පද ටික මොකද වෙන්නේ? කැපිලා යනවා. ඉතුරු වෙන්නේ කවුද? f1යි ඍණ f n ධන 1යි. දැන් f අපි හොයාගත්ත fr එක තියෙනවනේ. හරි. fr මේ ඉන්නවා නේද? අන්න එයාටම ආදේශ කරනවා ඉස්සරලාම 1. මෙතන නිකම්ම ආදේශ කරලා දාපුවා නැති. 1 ආදේශ කරනවා. කියන්න බෑ 1 ආදේශ කරපුවා f1 ඒ කියන්නේ කීයද? 3යි. 3යට 1 ආදේශ කරපුවාම 3යි. ධන නෑ ඍණ. ඍණ 1යට යනකෝ 5යි. දැන් මෙතන කියන්නේ කීයද? 1 ඍණ 1 බෙදීම 5. කී කියන්නේ 4 බෙදීම 5යි. සමානයි 4 බෙදීම 5යි. ඍණ a කියලා කිව්වේ 3යි.
දැන් ආදේශ කරනවා මම මේක R වෙනුවට L දාන එක. ඒතකොට මෙතෙන් එන්නේ මොකද්ද? 2n දාන 3. මෙතෙන් n දාන එක දාන්නේ. මෙතෙන් n දාන එක දානවා. n දාන එක දාපුවම 2n ධන 2යි 3යි. මෙතන ඍණක් තියෙන්නේ. ඒ ඍණ මොකද වෙන්නේ? ධන වෙනවා. එව නේද? 1 යට 2n ධන 5. FRට එක ආදේශ කරා FRට ඉන්ධන එක ආදේශ කරා උත්තරේ දෙනවා. හරි. ඒක තමයි බව පෙන්වන්න කියලා තියෙන්නේ. බව පෙන්වන්නේ. අපරිමිත ශ්‍රේණිය අபிසාරී බව අපෝහණය කර එහි ඓක්‍ය සොයන්න. ඔන්න ඔබට බලන්න. එන්දන එක ආදේශ කරා. FRට n ආදේශ කරා නම් 2n ධන 1 2n ධන 3. n ධන 1 ආදේශ කරපු ඉඳ තමයි 2n ධන 3 2n ධන 5 වුනේ. හරිනේ. දැන් කියනවා මේ ශ්‍රේණිය අපරිමිත ශ්‍රේණිය. අபிසාරී බව පෙන්වන්නලු. බලාගෙන ඉන්න. ලිමිට් n යනකොට කවුරු කරාද? අනන්තය කරා. බලන් ඉන්න. සිග්මා r සමානයි k ඉඳන් n දක්වා ur. හරි. මෙයාට හම් වෙන උත්තරේ තාත්වික අගයක් නම් ඒ කියන්නේ සංඛ්‍යාවක් වෙනවා නම් මෙයාට හම් වෙන උත්තරේ තාත්වික සංඛ්‍යාවක් නම් එන ශ්‍රේණිය මොකද? ඔන්නේ අபிසාරී. urt එන්නේ තාත්වික අගයක්. ශ්‍රේණිය මොකද වෙන්නේ? කියන්නේ අபிසාරී. urt එන්නේ අතාත්වික එකක්. ශ්‍රේණිය අපසාරී. ශ්‍රේණිය අපසාරී. ඔන්න මතක තියාගන්න ඕනේ කෑල්ල. හරි. දැන් මෙයා ලිමිට් n යනකොට අනන්තය දක්වා ur. ලිමිට් n යනකොට අනන්තය දක්වා 4 බෙදීම 5 ඍණ 3 යට කවුද? 2n ධන 3 ධන 1 යට 2n ධන 5 එන්න දාන්න අනන්තේ 3 යට අනන්තේ බිඳුවයි 1 යට අනන්තේ ඒ බිඳුවයි උත්තරේ විදිහට එන්නේ කවුද? 4 බෙදීම 5යි. ඒ කියන්නේ මේකට තාත්වික උත්තරයක් ඇවිල්ලා. එහෙනම් මොකද වෙන්නේ? ශ්‍රේණිය ඇවුන්නේ අපසාරී. අපසාරී. අවිසාරී. හරි. ඊළඟට තව පොඩි කෑල්ලක් තියෙනවා. තව චූටි කෑල්ලක් තියෙනවා ගාන. නේද? 22ද? හරි අවුලක් නැහැ ඉතින්. හරි මේක 23 නෙමෙයි 22. ඉතරයි. මම ඒකේ අවුරුද්ද වෙලේ මට සෙට් වෙච්ච ගාන මම ඇද්දි මේකේ 2023 කියලා ගාන තියෙනවා. හරිනේ 22 එක්සෑම් එක තිබ්බ 23 නේ. හරි. 23 තිබ්බ 22 එක්සෑම් එක 24 තිබ්බ 23 එක්සෑම් එක. හරි. මේ බලන්නකො. එනයින් කියලා කියන්නේ එනයින් කැලක් ඈ. බලන් ඉන්න සිග්මා r සමානයි k නම් අනන්තය දක්වා ur ධන k ur ධන 1 සමානයි 1 වන පරිදි k තාත්වික නියතයේ අගය සොයන්න. කේවල අගය අහනවා කොහොමද දන්නේ? මේක නියතයක් නෙවෙයි. ඈ මේක නියතයක් නේ. දැන් සිග්මා මේ එළියට ඇදලා මේක ගානක් නෙවෙයි. තේරුණාද? මෙතෙන්ට අපිට ලියන්න පුළුවන් මේ සිග්මා r සමානයි k ඉඳන් n දක්වා ur ධන k එකක් එළියට අරගෙන සිග්මා
R සමානයි කියනනම් n දක්වා u r ධන 1 සමානයි 1යි කියලා. නේද? මෙයා කීයද? එකේ ඉඳන් අනන්තය දක්වානේ. n දක්වා නෙමෙයි. අනන්තය දක්වානේ. හරි. අද n ගණනක අයිතිය අනන්තය දක්වා n ගණනක අයිතියනේ අර තියෙන්නේ. අද අනන්තයක අයිතිය මෙතනින් අතර තියෙන්නේ. ඒවල අනන්තයක අයිතිය කීයද? අතර බෙදීම 5යි. හරි. මෙතෙන් එන්නේ අතර බෙදීම 5යි. ධන ඒ වතාවක් මෙතෙන් එන්නේ කීයද? එතෙන් එන්නේ කීයද? නෑ UR නෙමෙයි එතෙන් එන්නේ. UR ධන 1. UR ධන 1 එන්නේ. හරි මේ UR නේ. හරි. يعني UR එක එතනින් අර කතාව නෙවිලා ඉතින් මෙහෙලා තියෙන්නේ. එතන දානවා R ධන 1 දාලා අනන්තයට යවලා බලනවා මොකද වෙන්නේ කියලා. ලොකු සීන් එකක් නැහැ. හරි. මෙයා R නම් මේ UR එක නම් මේ ආවේ UR එකෙන් නේද මේ UR එක හදාගෙන තියෙන්නේ. ඈ එතනින් නේද මේක හදාගෙන තියෙන්නේ. එයාගෙන් නේද මේ අපේ FR එක ආවේ. හරි. එතනින් ආයෙ හැදිලා යනවා නේද අර. ආන්ගේ ගෙනියලා ආදේශ කරනවා කේට. ආදේශ කරපුවාම කේට නෙමෙයි සෝරි. R ධන 1ට ආදේශ කරපුවාම උත්තර එනවා. අරගෙන දාගන්න පුළුවන්. 4 වතාවක් 2R ධන 7 2R ධන 1 2R ධන 3 2R ධන 5. ඔතෙන්ට දාගෙන ඉන්න පුළුවන්. නැත්තම් මේකට දාගන්නත් පුළුවන්. මේකට දාගන්නත් පුළුවන්. තේරුණාද? හරි. මෙයාට දාගන්නත් පුළුවන් R ධන 1. මෙයාට දාගන්නත් පුළුවන් R ධන 1. මේකට දාගත්තම ලේසි R ධන 1. හරි. මෙතෙන්ට R ධන 1ක් දාපුවාම UR ධන 1 එතන එන්නේ කීයද? 2R ධන 9 2R ධන 3 2R ධන 5 2R ධන 7. ඔන්න UR ධන 1. දැන් එයාගෙම තමයි අතන හැදෙන UR එක. UR ධන 1 වෙද්දි මෙයා මොකද වෙන්න ඕනේ? F R ධන 1 ඍණ F R ධන 2 වෙනවා. R වලට R ධන 1 දාගෙන එනවා. තේරුණාද? එයාගෙන් හැදෙන්නේ කාවද එතකොට? මෙයාව. නේද? එහෙනම් FR වලට හැදෙන්නේ මොකද්ද? FR ධන 1. දැන් F එක විදියට ආවනේ මෙන්න මේව කෑල්ලක් නේ. මේකනේ දැන් අතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නේද? එහෙනම් එන්න ඕනේ මොකද්ද? එන්න ඕනේ මොකද්ද? F R ධන 1 විදියට එනගෙන F R ධන 1 විදියට එන්න ඕනේ මෙන්න මොකද්ද අපි ආදේශ කරපු පොතවල ඕපන් එක ආවේදී ඒට 3යි B ට ඍණ 1යිනේ. ඒක මෙයානේ F R ධන 1 වෙන්න ඕනේ 3යට 2R ධන 3 ඍණ 1යට 2R ධන 5 එනවා F R ධන 1 ඍණ. මෙතන එන්නේ 2නේ. එක දාපුවා මෙතන ඉන්නේ 3 බෙදීම 5 ඍණ 1 බෙදීම 7 35යි 21යි 5යි 16 බෙදීම 35 දෙන්නේ. thank you. අඩු කරා හොඳටම 21කින් 5 ගියාම 17යි. හරි. හරි උත්තරේ හරි. මෙතන නෑ නේද? හරි 7යි. 7යි 16 බෙදීම 7. හරි. මම මේකේ වැදගත්ම කැලේ දැන් කියන්නම්. මෙන්න මෙයා ඔබ මෙන්න මෙයා ලියනවට ලකුණු 5යි. හරි. ඊට පස්සේ හරි අමාරු වැඩක්. මෙන්න මේ ප්‍රකාශනය ලියා ගන්නවට ලකුණු 10යි. ඊට පස්සේ ඒ හොයනවට ලකුණු 5යි. මෙතන තියෙනවා මෙන්න මෙහෙම එකක් කියලා. ඕනෑම ක්‍රමයක්. ඒ කියන්නේ මෙහෙම පුළුවන් බිඳුව දාලා පුළුවන් අගයන් ආදේශ කරලා දැන් මේ සම්මුල සමාන කරලානේ. එහෙම නැතුව අගයන් ආදේශ කරලා පුළුවන්. ඒකයි මෙතන තියෙන ඕනෑම ක්‍රමයක්. හරිද? ඊට පස්සේ B හොයා ගන්නවට තව ලකුණු 5ක් දීලා තියෙනවා.
ඊට පස්සේ FR එක පැත්තකින් ලියන්න ඕනේ අපි ලිව්වේ නැහැ නේද? ඈ FR එක ලියන්න ඕනේ. FR සමානයි 3ට R ධන 2යි R ධන 1 ඍණ 1ට 2යි R ධන 3. අන්න එයා ලියනවට ලකුණු 5ක් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙයාගේ මේ පදේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. මේ පද දෙක ලියනවට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ පද දෙක ලියනවට ලකුණු 5ක් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ එකතුවට මෙන්න මෙයා ලියා ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. ආදේශයට තව ලකුණු 5ක් දීලා තියෙනවා. හරි. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. A සහ B වැරදි නම් වරදට අනුව ඒ කියන්නේ චූටි වැරද්දක් කරලා දෙනවා හතර ආවේ. ඒ හතර ඇවිල්ලා තින්නේ වැරදි. හරි. හැබැයි ඒ වැරද්ද දිගටම පවත් කරගෙන ගිහලා ගන්න හදලා තියෙන්නේ. ආයේ මැද වැරදුනොත් එහෙම බෑ. වරදට අනුව ලකුණු 25ක් දෙන්න කියලා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ එතන වැරද්දක් වුණා හතරයි. A හොයද්දි වැරදුනා හතරක් ආවා. B හොයද්දි වැරදිලා දෙකක් ආවා. ඒ වැරද්ද කන්ටිනියු කරගෙන දිගට වෙනවා. එතනින් එහාට වරද්දන්නේ නැහැ. මෙතෙන් ළම ඇවිල්ලා. හරි. මොකද එහෙම කරලා හරි මුව පාස් කරන්න ඕනේ. නැත්නම් ෆේල් වෙන කාට තමයි වෙනවා. මේක හැමෝම අතර ගන්නත් නේ. හරි. එහෙම හරි පාස් කරන්න ඕනේ. මේක අද වැඩි දුන්නොත් එහෙම වැරදිලා තව CDC පාපේ. තේරුණානේ? හරි. වරදට අනුව ලකුණු 25ක් දෙන්න කියලා තියෙනවා. හරි. ආදේශය වැරදි නම් නැහැ. කරන්න දෙයක් නැහැ. හරි. ඒ කියන්නේ මෙතන මේ කොටසට ලකුණු 30 නේ ගියේ. නෑ මේ මෙතන මේ මගේ ලකුණු 5ක් අඩුයි. මේ මෙයාට 5ක් හම්බෙන්නේ. මම ඒක පැත්තකනේ ආදේශ කරගත්තේ. බලන්න. ආදේශයට 5 කියන්නේ මේක පැත්තක මම කරගත්තේ. මෙතන ආදේශය දාලා තියෙන මාර්ජින් එකේ. මෙතන ලකුණු 5යි. ඊට පස්සේ ලිමිට් එකේ මෙන්න මෙයා ලියන ලකුණු 5යි. හරි. ඊට පස්සේ උත්තරේ 4 බෙදීම 5යි කියනකට 5යි. අවිසාරී කියනවට 5යි. හරි. අවිසාරී කියනවට 5යි. මෙතන මේ ආදේශ මෙන්න මෙයාට 5යි. මෙයාට 5යි. මෙයාට 5යි. ඔක්කොම ලකුණු දීලා තියෙනවා 30යි 60යි 85